සුනාමි වංචාව ගැන මම පැමිණිලා දාලා තියෙනවා බ්‍රයිබරි කමිෂන් එකේ FCID එකේ. එතකොට හිටපු සරත්ෙන්ද සිල්වා කියන අගවිනිසුරුවරයා කිව්වා එතුමා කිව්වා ආනන්දේ වේදිකාවේදී එතුමා කිව්වා මම හිරගෙදර යන්නේ ඕනේ කෙනාව රජගෙදර යවුවා ජනතාවෙනි මට සමා වෙන්න කියලා එතුමා තුන් පාරක් පානදුරේ මීටින් එකේ වේදිකාවේ කිව්වා ඒ වීඩියෝ එක දැන් ඕනනම් පෙන්වන්න පුළුවන් මට සරත්ෙන්ද සිල්වා දැන් එතුමා ඉන්නවා පෙන්නුව ඔබතුමා අස්සනවද මම අස්සනවද පෙන්වන්න කියන්නේ මොනවා ඔබතුමා අපි අවසන් කරමු ජනමාධ්‍ය පරිහරණය කරන්නේ නැද්ද ලංකාවේ ජනමාධ්‍ය පරිහරණය කරන්නේ නැද්ද නෑ ඔයා පෙන්වන්න හරි මට අභියෝගයක් අපි එහෙම කිව්වේ නැද්ද හරි නේද අපිට පෙන්වන්න හැකියාවක් තියෙනවද අන්තර්ජාලයේ ආදල් කෝපත්තරේ දැන් මගේ නියමනි පත්තරේ කොහෙද දැන් බොරු කරේ තුර්කි ලයික්ස් තිබුණා මේ මොකද බොරු අපි යෝගා මේව කරමු අපි මේ මට අභියෝගයක් කළා මට බාධා නොකර මම කාටවත් බාධා කළේ නැහැ අවස්ථාවක් දෙන්න මට මේක හරියට ප්ලේ කරන්න විශාල අගාධයකින් බේරගන්න තිබුණා විශාල අගාධයකින් බේරගන්න තිබුණා සුනාමි සල්ලි හොරකම් කරන්නේ නැහැ ආත්තේ ඕක ගැන කතා කරන්න ඕනේ නැහැ ඔබතුමාට තිබුණ අවස්ථාවක් එක වාක්‍යයකින් මේ මිනිස්සයා ඉවෙන්න දායි ඇයි ඔබතුමා ඔක කිරුවේ නැද්ද මුළු රටෙම මම ඉල්ලන සමා වෙන්න මට මම මේ මිනිස් දැන් මේක මෙතනගේ බින්දුත් තුන ඇතුළත දෙන්නේ ඔබතුමා බාධා කරන්න එපා ඔබතුමාට බාධා කරන්නේ මම මේකෙන් ප්‍රශ්නයක් මේ මිනිස්සයා ඉවෙන්න දායි ඇයි ඔබතුමා ඔක කිරුවේ නැද්ද මුළු රටෙම මම ඉල්ලන සමා වෙන්න මට මම මේ මිනිස්සයා ඉවේ දැම්ම නම් මේ රට විශාල අගාධයකින් බේරගන්න තිබුණා විශාල අගාධයකින් බේරගන්න දැන් මේක කියන්නේ සමා වෙන්න මට ඒ මිනිස්සයා හිරේ දැම්ම නම් මහින්ද රාජපක්ෂ කියන සුනාමි හොරා ඒ කියන්නේ මිලියන 8.2ක් ඒ කියන්නේ මිලියන කෝටි 8.2ක් තමුන්ගේ සොයුරුවානේ ප්‍රීති රාජපක්ෂගේ ගිණුමට දාගත්තා ඒකට ක්‍රියා කරේ නැහැ සමා වෙන්න මට කියලා අගවිනිසුරුවරයක් කරනවා මූලික අයිතිවාසිකම් පෙස්සමක් දානවා සුප්‍රීම කෝට් එකට මොකද ජනාධිපති අපේක්ෂකයාට මේකෙන් ප්‍රතිරූපයෙන් හානියක් වෙයි කියලා දැන් මෙතන ජනතාව බලන් ඉද්දි මම මේක පෙන්නුවා මේ ඉන්න උගත් දෙපොළ කිව්වා මෙහෙම කිව්වේ නැහැ කියලා පුළුවන් නම් පෙන්වන්න කියලා ඔන්න ජනතාවට පෙන්නුවා ඉතින් මේ අය පහුගිය ටිකේ තමුන්නාස්ලව රැවට්ටුවේ මෙහෙම තමයි නමුත් තමුන්නාස්ලා මේ අයට රැවටුන්නේ නැහැ. මේ බොරුන්ට රැවටුන්නේ නැහැ. මේ බොරුකාරයන්ට රැවටුන්නේ නැහැ. ලක්ෂ 62ක් මේ ගරු හිටපු අගවිනිසුරු කරයා කියන හොරාව ප්‍රතික්ෂේප කළා. ඒක තමයි වුනේ. ඉතින් අපි එතුමට එහෙම වෛර කරන්නේ නැහැ. එතුමා යුද්ධයේදී කාර්යභාරයක් කළා. කොටාබේ රාජපක්ෂ මහත්තයා, සරත් ෆොන්සේකා මහත්මයා, රණවිරෝ 26000ක් අපේ ජීවිත 26000ක් නැති වුණා. නමුත් යුද්ධය කියන්නේ හොරකම් කරන්න රුණු ලයිසන් එකක් නෙමෙයි යුද්ධ ඉවර කරපු එක. ඉතින් මම කියන්නේ මේ රටේ ජනතාව හොරකම් කරපු එකට තමයි මේ පනිෂ්මන්ට් එක දුන්නේ. ඒ හින්දා මම ජනතාව ගිහලා තිනවා ඔන්න වීඩියෝ එක පෙන්නුවා. මේ දෙපළ නෑ කිව්වා. මම පෙන්නුවා. ඉතින් තමුන්නාස්ලා තීරණය අපි යනවා